හිඟා කාලේ ජීවත් වෙන්නේ. හිඟා කාලේ ජීවත් වෙන්න කියන්නේ ඒ දරුවෝ මොකද? දරුවෝ නෑ මට. දරුවෝ නෑ? නෑ. ඒ කියන්නේ 88 මහත්තයා පුතේ දෙන්න මැරුවනේ ජීවිතය කාලේ. මට දැන් අවුරුදු 78ක්. අවුරුදු 78යි. ඉච්චර වෙන්නත් බෑනේ ඇවිදින්න ඉන්න බෑනේ අර බැංකුව ළඟට ආවද. අපේ 500ක්. ඒකට ලොකු පිනක් කළේ. හරි හරි ඕව තමයි දිගටම කරන් දැනුත් යන්නේ නුවරට. හරි. ඇන්ටි දැන් මොකද්ද ප්‍රශ්නේ? මට මේ පිළිකාවටයි මට මේ ස්නායු සම්බන්ධ රෝගෙටයි මේ ඔක්කොම මේ ටික මේ ලේ රිපෝට් ගන්න ඕනේ. ලේ රිපෝට් ගන්න කොළඹින් ඔක්කොම ආපහු රිටර්න් ආවා මේ සල්ලි වලට ගන්න ડોක්ටර් කිව්වම අම්මා සෙට්මයිකෙන් කොහෙන් හරි ගන්න. අම්මා මෙහි ස්පිතාලෙන් කරන්න බෑ මේ රිපෝට් එක ඩොකුයි. ඉතින් මට දැන් රිපෝට් එක මං හිඟා කාලේ ජීවත් වෙන්නේ. හිඟා කාලේ ජීවත් වෙන්න කියන්නේ ඒ දරුවෝ මොකද? දරුවෝ නෑ මට. දරුවෝ නෑ? නෑ. ඒ කියන්නේ 88 මහත්තයා පුතේ දෙන්න මැරුවනේ ජීවිතය කාලේ. එක දරුවා හිටියේ. ඔව්. ඒතකොට ජීවත් වෙන්නේ කොහොමද? පුතා කැම්පස් එකේ ඉඳන් ඉංජිනේර කෙනෙක් යත් මැරුවා මහත්තයා මැරුවා මං තනියෙන්. දැන් තනියෙන් ඉන්නේ. ගෙවල් කොහෙද ඒතකොට? ඉතියාගොඩ මම. දැන් නැවතිලා ඉන්නේ පෙතියාගොඩ. ඔව්. ඒතකොට බලාගන්නේ කවුද? මම බලාගන්න කවුරුත් නෑ මං තනියෙන් ජීවත් වෙන්නේ කාමරයක් කරේ. කාමරේට මාසෙට කීයක් ගෙවන්න ඕනේද? ආතර 5000ක් ගෙවනවා. මාසෙට 5000ක්. මේ වීඩියෝ එක අරගෙන මම දැම්මට කමක් නැද්ද? කමන්නේ. ඒ පාට තියෙන්නේ කැන්සර් එකක් නේද? ඔව්. ඒතකොට ඒක නිට්ටාවටම හොඳ කරන්න පුළුවන්ද අපේක්ෂා රෝලේ? ඔව්. නැත්නම් ඊට වැඩිය දෙයක් වුණත් අපිට කරලා දෙන්න පුළුවන්. ඇන්ටි? නෑ. ඔපරේෂන් කරලා ඉන්නේ මට. ඔපරේෂන් කරලා ඉන්නේ නේද? දැන් ඔයාට ඕනේ බෙහෙත් ගන්න. ඔව් මේ ඇවිදින්නත් බෑනේ ඒවටත් බෙහෙත් ගන්න ඕනේ. හරි. එතකොට මාසෙකට කීයක් යනවද වියදම බෙහෙත් වලට? මාසෙකට යනවා 15000ක් විතර යනවා සර්. 15000ක් විතර යනවා. මට සර් කියන්නේ පුතේ කියන්නේ. මේ 15000ක් විතර යනවා. මට දැන් අවුරුදු 78ක්. අවුරුදු 78යි. හරි. ගම්පහ පෙතියාගොඩ ඉන්නේ. කවුරුත් නෑ මං තනියම හිඟා කාලේ ජීවත් වෙන්නේ දැන්. දැන් තොට දවසට සාමාන්‍යයෙන් කීයක් විතර හොයාගන්න පුළුවන් වෙනවද? ඉච්චර වෙන්නත් බෑනේ ඇවිදින්න බෑනේ අර බැංකුව ළඟට ආවද. අපේ 500ක් විතර ඉඳලා. හරි අපි මෙහෙම කරමු. ඔයාට ওই බෙහෙත් ටික අපි කොහොම හරි කරලා මං අරන් දෙන්නම්. හරිද? ගන්න. එතකොට මේ මුකුත් හිතන්න බෑ මට මේ කාර් එකෙන් එළියට බහින්න බැරි මෙයා ඉන්න හින්දා. ඔව්. පොඩි එක්කෙනා අතේ ඉන්න හින්දා. මේ හරි. ඔයාට ওই දෙයට සාධාරණයක් කරලා දෙන්න මම මේ වීඩියෝ එකක් දාන්න. ඔයාට ඔය දේවල්ට හම්බෙයි. හරි. දැන් ඔය දැනට දුන්න මගේ පොඩි ආධාරය ඔක තියාගන්න. හොඳයි. මේ එහෙම කරමු. හරි? හරි බොහොම ස්තුතියි. සර්ට ලොකු පිනක් කළේ. හරි හරි ඕව තමයි දිගටම කරන්නේ. දැනුත් යන්නේ නුවරට. නුවර කියන්නේ මේ ගලගෙදරට මේ වීල් චෙයාර් එකක් දෙන්න. මේ කොන්ද මොනවාද සුසුම්නාව කැඩිච්ච ළමයෙකුට. හරි? හොඳයි සර්. එන සර්ණයි පරිස්සමෙන් ඉන්න. හොඳයි. ගොඩාක් පින් සර්. හරි. මේක ලොකු පිනක් කරගත්තා වගේ. හරි. මම කවුරුත් නැති. රයිට්.